ඒකෙදි මම අක්කත් එක්කත් පේපර්ස් එන්න ගොඩක් ලියලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ 10ක් අන්තිම 12ක්. මාස ඊට වඩා ලිව්වා. ඒකේ ඔව්. මට මතක ඔව්. විදිහට ආ. සමහර පේපර්ස් එක මම අක්කට ගෙනල්ලා දීලා තියෙනවා බලලා දෙන්න ඔව් කියලා. හරියට. හ්ම්. ඒවා ඔව්. ඒවත් එක්ක අතන ඊට වඩා වැඩි හ්ම්. ප්‍රමාණයක් ලියලා තියෙනවා මම. හ්ම්. කියන්නේ ඒ අඩුම කියන්නේ 20 ගෙදරදිත් කට වගේ ලිව්වනේ ඔයා කෙටි. සමහර වෙලාවට ඔව්. ඒවත් මම බලලා දුන්නනේ. හ්ම්. ඇත්තටම මම මුලින්ම ජොයින් වුණේ අක්කගේ ඔන්ලයින් එකට. ඒ කියන්නේ හ්ම්. ඔන්ලයින් එකට ඉඳලා දවස් 2ක් විතර ඉඳියේ. ඔව්. දවස් 2ක් විතර හ්ම්. ඉඳලා පස්සේ තේරුණා අනියොත්තෙන් වැඩක් කරගන්න පුළුවන් කියලා. ඔව්. අපේ ක්ලාස් එකේ ඉඳලා තිබ්බ සාමාන්‍යයෙන් උදේ 8ට විතර ආවට පස්සේ හ්ම්. හවස 5ට විතරනේ යන්නේ. ඔව්. සාමාන්‍යයෙන් දවස මේ වැඩක් කරගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් මම නම් ෆිසිකලි ඔව්. ආවා ඊට පස්සේ ඔන්ලයින් දෙකම යන හින්දා. හ්ම්. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මම අර පේපර්ස් කරපු රටාව තමයි ආරම. වියෝ ගත්ත එකයි ඒක. මොකද මට එතනින් වෙලාව මැනේජ් කරගන්න පුළුවන් වුණා ගොඩක්ම පේපර්ස් කරද්දී. ඔව්. ඉතින් අන්න. මෙතන ඉන්න කට්ටියත් අර අපි කියන එක චුට්ටක් හරි අහලා අහන්න. අර හ්ම්. පොඩ්ඩක් කරලා බලන්න. ඒ කියන්නේ හ්ම්. මං කියන්නේ එළවලුවටම කරන්නේ ඔයාලා පොඩ්ඩක් කරලා බලන්න. ඒතකොට ඔව්. ඔයාලට තේරෙයි අත්‍තරම මොකද්ද අපි කියන්නේ කියලා. ඒ කියන්නේ හ්ම්. කරන්නේ නැතුව අර මේ කණෙන් අහලා එහා කණෙන් යවුවොත් ඔව්. එහෙම සාමාන්‍යයෙන් ඒකේ මොකද්ද කිව්වේ කියලාවත් තේරෙන්නේ නැහනේ. මෙතන අපිට අක්කත් එක්ක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් ක්ලාස් එකේ. සාමාන්‍ය මං අක්කගෙන් ප්‍රශ්න අහනවා ඉස්සර සාමාන්‍ය මං ඇහැල්ලා යනවා රෑ 12ට. රෑ 12ටත් හ්ම්. වොයිස් මැසේජ් එකක් හරි දානවා. ඔව්. අක්කා විනාඩි 4ක 5ක විතර වොයිස් මැසේජ් අනිවාර්යෙන් එවනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා මං හ්ම්. දැම්මොතින් හ්ම්. අක්කා ඒ දේ විස්තර කරලා වොයිස් මැසේජ් එකක් අනිවාර්යයෙන්ම දානවා. ඒ කියන්නේ විනාඩි 4ක් 5ක් විතර ඇත්තටම විස්තර කරලා හොඳට හ්ම්. ඒක දේ ඔළුවට යන්නම විස්තර හ්ම්. කරලා ඇත්තටම වොයිස් මැසේජ් එකක් එහෙම දානවා. ඉතින් මං කියන්නේ අර ඒ දේවල් ඔයාලා ගන්න ඔය කියන්නේ මොනවද කියන්නේ සම්පත් නෙන්නේ මේ අපිට ඉස්සරහට යන්න. ඉතින් ඒ දේවල් ඔයාලා පාවිච්චි කරන්න. එහෙම හ්ම්. අගෙන් අහන්න මොකක්ද වගේ නම් අර සමහර කරට සර්ගෙන් මිස්ගෙන් අහන්න මොකක්ද වගේ නම් මං කියන්නේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක්ගෙන් හරි අහන්න. මොකද ඔව්. ඇත්තටම මම ඒ ලෙවල් කාලේ මොකද මට අවුල් ටියරි ගොඩක් හදාගන්න උදව් වුණේ අක්කා. මොකද හ්ම්. කෙමිස්ට්‍රි වල මට අවුලක් වෙච්ච ගමන් මම කියන්නේ අක්කට. හ්ම්. මැසේජ් එකක් දානවා අක්කා රිප්ලයි එකක් කියවනවා මට වොයිස් මැසේජ් එකකින් ඒක විස්තර කරලා.